හායි ළමයි ඉතින් අද මේ අපේ පොලිටිකල් ක්ලාස් එකේ අන්තිම දවසේ පාඩේයක් තිබ්බා ඉවෙන්ට්ස් වගේක් තිබ්බා පොඩි සීන් වගේක් තිබ්බා. ඉතින් අපි ආයේ කවදා කොහොම හම්බෙයිද දන්නේ නැහැ. ඒ හින්දා පොඩි මතක සටහනක් විදිහට තමයි මේ vlog එක අපි කරන්නේ. පොඩි අද පොලිටිකල් ක්ලාස් එකේ අන්තිම දවසේ ආයි ඉෂාන් අයියා එන්න කෝ ජනද අයියා ඊළඟ කවුද ශශිත් අයියා ඊට පස්සේ ඕ තාරුණ අයියා දෙන්නේ හායි මාළක අයියා අපි ආයේ කවදා කොහොම හම්බෙයිද දන්නේ අවසන් දවසේ රාත්‍රී භෝජන සංග්‍රහය වගේ අවසන් රාත්‍රී භෝජන. ඉතින් මේ A-level කාලේ අපිට සුපුරුදු කඩේ මද්‍රාස් කිචන් එකේ අපි ගිහිල්ලා ගත්තා. අපි 7 දෙනාට කොත්තු 3ක් අරගෙන අපි කාලා හැම පිටත් වුණා දලදා මාලිගාව පැත්තට. එන්න අපි දලදා මාලිගාවට යනවා අපි සෙට් එක. તો අපේ අනික කට්ටිය පේන්නේ නැහැ. ඒගොල්ලෝ එනකම් අපි එමීට යනවා. කොල්ලෝ පේන්නේ නැහැ. මුකුත් පේන්නේ නැහැ. අපි ගිහිල්ලා හම්බෙමු. ඉන්නවද? ඔව් අයියලා තාම පේන්නේ නැහැ ඔක්කොම. හලෝ. ඔයාලා පේනවද? හායි කියන්නේ පේනව නේද? කලුවරයි අපෝ මොකද තමයි ප්‍රශ්නේ. දැන් වෙලාව මම හිතන්නේ 4 කිට්ටු වෙලා ඇති. මේ ඒත් එක මෙතනින් එහාට මගේ ෆෝන් එකේ බැටරි දාලා තිබ්බේ හොඳට. බැටරි 9 තිබ්බේ. ඊට පස්සේ වෙන ෆෝන් එකේ තමයි ගොඩක් වීඩියෝ කැලේ ගත්තේ. හරි අපි බලමු එතනින් එහාට. අපි මල් ගන්නවා. එතන මල් කඩෙන් කිව්වා 7:00ට එන්ට්‍රන්ස් එක වහනවා. ඒ හින්දා ඉක්මනට ඇතුළට යන්න කියලා අපි එතකොට 7ට 7:05 විතර තමයි එතන හිටියේ. ඊට පස්සේ අපි එහෙම ඇතුළට ගියා. ඊට පස්සේ යන ගමන් මං ඉෂාන් අයියට පොඩි විස්තරයක් කියාගෙන ගියා මෙතන ඓතිහාසික පසුබිම සම්බන්ධ. ඉතින් මේ අපි යනකොට තේවාවත් පටන් අරගෙන තිබ්බේ. අපි ඇතුළේ නම් ගොඩක් වීඩියෝස් ගත්තේ නැහැ. අපි A-level ඇඩ්මිෂන් අරගෙන ගිහිල්ලා එහෙම ගිහලා වැඳ පුදාගෙන ආවා. ඉතින් මේ ගියාට පස්සේ කිව්වා එක්කෙනෙක් එතන වැඩ කරන එක්කෙනෙක් අපිට 7:20ට විතර එන්න. එතකොට තමයි මෙතන විවෘත කරන්න කියලා. ඊට පස්සේ අපි එහෙම ගියා මගුල් මඩුව පැත්තට. කට්ට කරවල අපි මගුල් මඩුවට ඇවිල්ලා ඉන්නේ. අනිත් අය පේන්නේ නැහැ. හැබැයි ඉතින් කලුවරේ. හලෝ සහෝදරවරුනි අපි මාලිගාවට ආවා. මගුල් මඩුවේ ඉන්නේ. තා චුටින් ආය යනවා. යන්න ඕනේ. ඒවා විවරණ වෙලාවට යන්න ඕනේ. ඔය ජනුදයියා නිදි මහන්සි. ජනදායට සනීප නැහැ. ජනුදයියට සනීප නැහැ. ඒගාර තාරුක අයියා ඔය බලාගෙන ඉන්නවා. මූඩ් ගහලා. මේ උඩවත්ත කැලේ නිලමෙලා කී දෙනෙක් මැරලා ඇද්ද නේ බා. මැරලා ඉතින්. ඔය යාවේද බිනුක අයියා? පේනවනේ. උන්කයි බොහොම අමාරුවෙන් රඳවා ගත්තේ. ගෙදරට කෝල්. උන්කයිගේ දෝනි කේස්. ඔව්. අඩෝ මට නම් මාලිගාව මං එතන එන නිදාස්. මේ මහනුවර නගරේ গুপ্ত ඉරාටයි කී දෙනෙක් මරලා දාපු තැනක්ද මේක? ඒ කුණුවත් කියන්නේ. ඈ? කුණුවත් කියන්නේ. ගෙතෙන්ට එනකන් හිර වෙලා මෙතනින් තමයි අපි ඉතින් ආයෙත් උඩට ගිහිල්ලා වැඳ පුතාගෙන එහෙම එළියට ආව කොහොම හරි අපි පැයක් විතර හිටියා මං හිතන්නේ ඇතුලේ. ස්ටේටස් පාරක් දාමු අපි කො. සුබ රාත්‍රියක්. කොලාම අපි යන්න හදන්නේ. අපි දැන් ගෙදර ගෙවල් වලට යන්න හදන්නේ. රැට. ආයෙ වෙලා ගියේ දැන් 8ක් පහු වෙලා. ආයෙ ඉතින් මේක අපිට මෙහෙම හම්බෙන්න වෙයිද කොහොමද දන්නේ? කවදා හම්බෙයිද දන්නේ? ඉතින් සත්සියල්ලෝ සතුටින් විසිර ගියා. බයි. සතුටින් විසිර ගියාට පස්සේ තමයි දන්නේ 8න් පස්සේ ගම්පලට බස් නැහැ කියලා. ඊට පස්සේ අපිට ගියා බෝගම්බරට ගිහිල්ලා අපි නැග්ගා නාවලපිටිය බස් එකකට. ඔබන්ට හරිම ෂෝ. ආයේ විනුක අයියා මල් කඩනවා. මොන මල්ද? ඈ? 9 කාලෙක ඉන්න දිනා. 9 කාලෙට බස් එකක් දාන්නේ. දැන් අපි 9 හමාරේ අපිට සෙලවිලා ඉන්නේ මේ මාළක අයියා මේ මූ කොහෙද යන්නේ කිරිබත් කුඹුර යන්නේ නේද මේ මූ නිදි අර මූ නිදි ජීවන්තම මට මානසික ඉවරනේ ඔක ගෙදර එක්කම් ඵලයන් ඔබ ඈ අනේ කොහොමද හරිසෝ දැන් ගෙදර ඇවිත් ගියේ දන්නේ මේක නම් මේ කාලේ යන්නේ තව නැටි 45ක් තියෙනවා 8 මාට බස් එකට නැගී ඉතින් බස් එක යනවා කියනවා මේ කාලේට ඊට පස්සේ බස් එක දෙනකොට පාන්දර 5ට දැන් මට තිබහයි ඒ වුණාට මුකුත් ගන්න අතේ සල්ලි නැහැ සල්ලි වරුණ අද කාලා සල්ලි එකයි අපේ දිහා ඔබ බලගෙන යතුරු නෑ මේක මොනවද බයි see you tata bye ලබනාත්මේ ක්ලාස් එකදී හම්බෙමු අපි ඉතින් කවදා හෝ කෙසේ හෝ කොහෙදී හෝ හමු වෙමු මේ වීඩියෝ එක මතක සටහනක් විදිහට හැමදාමත් ඉතුරුලා තියෙයි එහෙනම් හැමෝටම good luck bye bye